ගම්මාන ජීවිතේ හරි සරලයි වගේම හරිම සුන්දරයි. පුංචි කාලේ එදා ගෙවපු ඒ සරල සුන්දර ජීවිතය අදටත් විඳින්න හිත ආස කරාට අද තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒ ජීවිතයෙන් අකමැත්තෙන් හරි චුට්ටක් විතර විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඉතින් නිවාඩුවක් හම්බුන හැම වෙලාවකම ඒ සුන්දර අතීතයට තමා හිත දුවගෙන එන්නේ. ඒ නිසාම තමා චුට්ටක් හරි විවේකයක් හම්බුන හැම වෙලාවකම වැඩ රාජකාරී ඔක්කොම පැත්තක දාලා ගමට දුවගෙන එන්නේ. ඉතින් මාස 3කටත් වඩා අධික කාලයකට පස්සේ තමයි දවස් 2ක කෙටි නිවාඩුවකට කොහොම හරි වෙලාවක් හදාගෙන අපි හස්බන්ඩ්ලාගේ ගමේ ආවේ. මේ දවස්වල මෙහි උදේට පුදුම තරම් සීතලක් තියෙන්නේ. දැන් වෙලාව උදේ 8ත් පහ වෙලා ඒ වුණාට තාමත් හරිම සීතලයි. ඊයේ රෑ නම් චුට්ටක් විතර පින්නකොත් වැටුණා. නමුත් අද නම් හොඳට අවුව පායලා තියෙනවා. ඉතින් අපි බලමු ගොඩ දවසකට පස්සේ ගමේ ඇවිල්ලා මේ දවස් 2 කොහොමද මම ගත කරන්නේ කියලා. ඉතින් ඒ කරපු කියපු දේවල් ඔක්කොම මම අයලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්නකො මම මොනවද කළේ කියලා බලන්න. උදේම අම්මා කලකැඳ හදලා තිබුණා. අපි කලකැඳ වීදුරුවකුත් බීලා මුලින්ම ලෑස්ති වුණේ ගේ අවට චුට්ටක් සුද්ධ කරලා දාන්න. මොකද දන්නවද මේ දවස්වල ලිලව් බෝ වෙලා ඉන්නවා. ගේ අවටත් ගොඩාක් ගස් වැවිලා තියෙන නිසා ලිලව් ගේ වහල උඩ සම්පූර්ණයෙන්ම දඟලනවා කියලා අම්මගෙන් පුංචි පුංචි පැමිණිලි ගොඩකුත් තිබුණා. ඒ නිසා තමයි අපි ගේ අවට තියෙන ගස්වල අත චුට්ටක් අඩු කරන්නම් කියලා හිතුවේ. ඉතින් ඔයාලා මේ දකින්නේ ලොකම ලොකු හාතවාරියේ වැලක්. මේ වැල කප්පාදු කරන්නේ නැතුව ගොඩාක් වැවිලා තිබුණා. අම්මා කැඳ හදනකොට උදේට හැමදාම මේ හාතවාරියේ වැලෙන් හාතවාරිය කඩා ගන්නවා. ඒ වුණාට ලස්සනට නඩත්තු කරපු නැති නිසා මේ වැල අපිලිවලට තමයි වැවිලා තිබුණේ. අපි මේ වැල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා දැම්මා. එතකොට අලුතින් ලස්සනට මේ හාතවාරියේ වැල දළු දාලා පැලවෙනවා. ඉතින් අපි මේ විදිහට කපාගත්ත හාතවාරිය අපිට කැඳ හදන්න චුට්ටක් ඉතුරු කරගෙන අවට ගෙවල් ඔක්කොටම බෙදලා දුන්න. එයාලටත් කැඳ හදාගන්න කියලා. ඇත්තටම මේ හාතවාරිය කියලා කියන්නේ ගොඩාක් ගුණදායක වගේම හරිම ලස්සට හදාගන්න පුළුවන් කැඳ වර්ගයක්. ගේ ආසන්නෙම තියෙන මේ කස්ගහ පිරෙන්න ගෙඩි හැදිලා තිබුණට මේ කස්ගහෙන් තමයි වැඩිපුරම ලිලව් වහලට නගින්නේ. ඉතින් අද කාලේ හැටියට කස්ගහක් කපන එකත් අපරාධ නිසා අපි මේ සෝදානම් වෙන්නේ කස්ගහ කපන්නේ නැතුව වහල පැත්තට තියෙන අතු ටික විතරක් කපලා අයින් කරන්න. මේ කස්ගහේ අතු කපන අතරෙත් ඔයාලට පේනව නේද? ලිලව් රංචු කීපයක්ම මේ අවට ගස්වල එහෙට මෙහෙට පැන සෙල්ලම් කර තමයි ඉන්නේ. ඔන්න ඉතින් ඒ වැඩෙත් ඉවර කරලා ඊළඟට අපි ලෑස්ති වුණේ ගේ ඉස්සරහට තියෙන සයිප්‍රස් ගහ කපලා ඉවත් කරන්න. මේ සයිප්‍රස් ගහ නම් අවුරුදු 15ක් විතර පරණ ගහක්. දැන් නම් චුට්ටක් හවස් වෙලා තියෙන්නේ. ඒත් අපි සැලසුම් කරගෙන ඉන්නේ අද දවසේ ඇතුළත කොහොම හරි මේ ගහ කපලා ඉවත් කරන්න. මේ සයිප්‍රස් ගහ නම් වහලට ගොඩාක් ආසන්නයෙන් තියෙන්නේ. ඒ නිසා සයිප්‍රස් ගහේ අතු ටික විතරක් කපලා නම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ගොඩාක් ලිලව් මේ ගහෙන් තමා වහලට පැනගන්නේ. ඒ නිසා අපි තීරණය කළා මේ ගහ සම්පූර්ණයෙන්ම කපලා අයින් කරන්න. ඔන්න ඉතින් අය විදිහට පැයක් විතර යනකොට අපි ඒ සයිප්‍රස් ගහත් කපලා ඉවත් කළා. ඉතින් අවුරුදු 15ක් විතර මිදලා තිබුණ මේ සයිප්‍රස් ගහ ඉවත් කරාට පස්සේ චූටි දුකකුත් තියෙනවා. ඒ වුණාට මේ සයිප්‍රස් ගහේ අත නිසා ගෙදර මිදලට හොඳ අවුවක් වැටුනේ නැහැ. නමුත් ඉතින් මේ ගහ අයින් කරාට පස්සේ දැන් හොඳ එළියක් ගෙදර මිදලට වැටෙනවා.
ඒ වටේම තියෙන ගස්වල වැඩි අතු ඔක්කොම කප්පාදු කරලා ඒ වගේම සයිප්‍රස් ගහත් කපලා ඉවත් කරාට පස්සේ හොඳ එළියක් ගෙට වැටුණා. ඉතින් දැන් ඊළඟට තියෙන්නේ මේ බිම දාපු අතු ඔක්කොම දරට කපා ගන්න. ඉතින් ඒක කරන්න නම් අපිට අද වෙලාවක් නැති නිසා හෙට වැඩට එක්කෙනෙකුට එන්න කියලා කිව්වා මේ අතු ටික කපලා දෙන්න. ඒ නිසා අපි අදට తాවකාලිකව මේ වැඩේ මෙහෙමම නතර කළා. අන්න ඉතින් හවස් හරිය මම අත්ති චුට්ටක් ඇවිදිනකොට දැක්කා ජෑම්පේල ගහේ ජෑම්පේලි දීලා තියෙනවා. ඉතින් මං ඒකිනෝ ගෙඩ ටිකක් කඩාගත්තා. සමහර පැතිවල නම් මේවට සීනිපේල කියලාත් කියනවා. ඉතින් ඔයාලගේ පැත්තේ මේ රසම රස පේල වලට මොනා කියලාද කියන්නේ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි චුට්ටක් කාලේ බහල විදිහට ගම්මානේ මගේ අද දවස ගෙවිලා ගියේ. එහෙනම් හෙට උදේම අපි හම්බ වෙමු. හෙට මම ඔයාලව ලස්සන ගමනක් එක්කන් යන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඉතින් හෙට උදේම ආයෙත් අපි හම්බ වෙමු. අද දවසේ උදේවරුම මම හිතුවේ ගමේ චුට්ටක් ඇවිදින්න යන්න. මොකද දන්නවද විශේෂත්වය? පහුගිය දවස්වල හොටන් තන්නේ ලස්සනට නෙළුව පෙපුණානේ. ඉතින් කාලේ බහලත්වයත් එක්ක මට හොටන් වලට යන්න බැරි වුණා නෙළුව බලන්න. ඒ වුණාට හරිම ලස්සනට අපේ ගම්මානේ ඇල දිගේ නෙළුව පෙපිලා තියෙනවා. ඉතින් මේ වෙනකොට නම් ගොඩාක් නෙළුව මල් පළ වෙන්න ආසන්න වෙලා තියෙන්නේ. ඒ වුණාට හරිම ලස්සනයි. ඉතින් එන්නකෝ එහෙනම් ඇල දිගේ මාත් එක්ක නෙළුව බලන්න යන්න. මේ ලස්සනම ලස්සන කැලෑ මලේ තියෙන විශේෂත්වය තමයි මේ මල පිපෙන්නේ අවුරුදු 10කට සැරයක්. හොටන් වල නම් පාට කීපයකම නෙළුව තියෙනවා. නමුත් මම මෙහෙදි නම් දැක්කේ මේ පාට නෙළුව මල විතරයි. තනි පාටක් වුණාට එක යායට පිපිලා තියෙනකොට පුදුම තරම් ලස්සනයි. අන්න ඉතින් මට මේ සැරේ නෙළුව බලන්න හොටන් යන්න බැරි වුණාට නෙළුව ඇවිත් තිබුණා මාව බලන්න අපේ ගම්මානෙට. මෙන්න මේ විදිහට ඇල දිගේ එක යායට මීටර් ගාණක් දුරට නෙළුව පිපිලා තියෙනවා. දැන් වෙලාව උදේ 10ට විතර ඇති. ඉරත් හොඳට පායලා තියෙන්නේ. ඒ වුණාට මේ පරිසරය පොන්චි සීතලක් එක්ක හරිම සෞම්‍ය බවක් ඇඟට දැනෙන්නේ. ඉතින් තව ටික වෙලාවක් මේ පරිසරය ගත කරලා තමයි මම ගෙදර යන්න පිටත් වුනේ. අන්න ඉතින් අද හවස මට යන්න තව විශේෂ ගමනකුත් තියෙනවා. මම දැන් ආයෙත් පුංචි කෙනෙක් වෙලා ඉන්නේ. ඉතින් අද හවස අපි යනවා අපේ අලුත් චූටි පැටියව බලන්න. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා බලන්න එන්නකම් අයලා සියලු දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳී සිටින්න කියලා මම ඔයාලා සියලු දෙනාගෙන්ම වඩාත් ආදරෙන් ඉල්ලා සිටිනවා.